වෙල්කම් කියලා පිළිගන්නවා මගේ ලෙදර් ගේම් ප්ලේ වීඩියෝස් එකට. යකමන් ගාව තියෙන්නේ නෙදර් නේ, මං ගාව තියෙන්නේ ලෙදර්. ඔන්න එහෙනම් අද මම ප්ලේ කරන්න යන්නේ Minecraft Big Box කියන එක. ඉතින් මගේ YouTube channel එක මම අලුතෙන් පටන් ගත්තේ. ඒක නම තමයි Where in ඉස්සලා. ඒකට ලොකු තේරුමක් තියෙනවා. ඒකේ තේරුම තමයි Where කියන්නේ දෛවය, in කියන්නේ තුල, ඔසලා කියන්නේ උරුමය. දෛවය තුල උරුමය. ඔන්න එහෙනම් Minecraft ගහන්න පටන් ගත්තා. මේක තමයි මම දාන පළවෙනි දිග වීඩියෝ එක. සුබ මුහුර්තයෙන් කොටු ගේම් එකක් මම දානවා. මම කල්ලෙන්ට යකාමෑන් ගැන කිව්වනේ. මම ආසව ගේම් ප්ලේ දාන YouTube තමයි යකාමෑන්. Minecraft විශේෂයෙන්ම ඊළඟට /cat. යකාමෑන් Minecraft ගහන එක නැවැත්තුවක නම් සාපයක්. ඔන්න එහෙනම් මම Minecraft ගේම් ප්ලේ එකක් අරන් එනවා. මම වැඩි Minecraft ගහලත් නෑ. YouTube වීඩියෝ ටිකක් බලලා තියෙනවා. ඊට පස්සේ world එක තුනක් අරන් ක්‍රියේට් කරලා පොඩ සෙල්ලමක් දාලා තියෙනවා. එච්චර. එහෙනම් අපි පටන් ගමු ගේම් එක. Minecraft නීති පොතේ පළවෙනි එක තමයි ගියපු ගමම කොටයක් කපා ගන්නවා කියන එක තමයි පුතා. ඔන්න එහෙනම් අපි නීති පොත අනුගමනය කරනවා. අපි කොට ටිකක් කපා ගන්නවා. ඔන්න කපා ගන්නවා. කැඩියන්ක බං සාපයක් එන්න තුන. ඔන්න එහෙනම් අපි කපාගෙන කොටාගෙන බදුරු දීන්න සිහි කරගෙන අපි දැන් මේ ගස් ටික කපන්න ඕනේ. මම මේ ගහම කපන්නේ නැහැ කියලා බදුරු දීන් පල්ල දිවුරනවා. ඔන්න එහෙනම් ඔන්න හරි. දැන් ওই ගහම කපන්න බෑනේ. බදුරු දීන් හදිස්සියෙන් මැරුණොත් අපේ ලංකාවේ ගස් බලාගන්නේ කවුද? මෙව හරි දෙවැනි ප්‍රශ්න. ඔන්න ඒ ආකාරයෙන් අපි දැව ටිකක් ගන්නවා. ඒ ආකාරයෙන් දැව ටිකක් අරගෙන පුතා ඒක මෙතන උඩ පයින්න බැරිනේ පුතා ඒක. කිසිම අපහාසයක් නෙවෙයි. ඔන්න ආකාරයෙන් අරගෙන කමන්නේ. කොට පහක් ඇති. අපි කොට පහෙන් හදා ගන්නවා ලෑලි. අපි හදා ගන්නවා ලෑලි 24ක්ද 20ක්. කමන්නේ. සැලෙන්නේ නැහැ. 20ක් හදාගෙන අපි crafting table එකක් හදා ගන්න ඕනේ. crafting table එකක් හදාගෙන මේක මෙන්න මේ ආකාරයෙන් තැම්පත් කරන්න ඕනේ. ඒක තැම්පත් කරලා අපි කෝටු ටිකක් හදා ගන්න ඕනේ. කෝටු ස්ටික් සිංහලෙන් කිව්වොත් ස්ටික්. එන්නේ ආකාරයෙන් කෝටු කැබලි කිහිපයක් සකසාගෙන පොරවක් සකසාගෙන ශවලක් සකසාගෙන අපි යන්න ඕනේ කෙලින්ම පතල් වැඩවලට. දැන් කවුරුහරි බලනවා ඇති ලීවේ එකක් විතරක් තියාගෙන පතල් යන්නේ මොකටද කියලා. ටිකක් විතර පිස්සුයි. ඒත් මම ඇත්තටම යන්නේ ගල් ටික කඩගන්න. මම දැක්කේ නෑ මේ හරි ගල් තියෙනවා. අනික මම මේ ප්‍රදේශයේ වෙන ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න තමයි හිතන් ඉන්නේ. මම වැඩි කල මේ පැත්තේ ඉන්නේ නෑ. මං ආස නෑ මේ මෙතන තියෙන ඔය බයෝම් එකට. ඒක කිසි වැඩක් නෑ. ඒ කියන්නේ කට්ටියට හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උස ගස් තියෙනවා, මඩ පාට පස් කිසි ලස්සනක් නෑ. ගියක් හදන්න හිතෙන්නේ නෑ. පළවෙනිදම පොඩි පැල්පතක් හදාගෙන ඊට පස්සේ ඉතින් ලොකු වැඩ කරන්න ගන්න ඕනේ. පොඩි පැල්පතක් හදාගමු පළවෙනිදම. සමහරක් විට මම මෙතන මේ හාරනත නම් මම ගෙදර කරගන්න පුළුවන්. නෑ මට එච්චර පිස්සු නෑ. මට චුට්ටක් පිස්සු තිබ්බට මට හුඟක් ලොකුවට පිස්සු නෑ. ඔන්න ඒ ආකාරයෙන් අපි ගල් කැවලි 7ක් මදි වෙයි කියලා හිතෙනවා. මගේ යටිහිත කියනවා තව 3-4ක් කඩා ගන්න මෝඩයා කියලා. මෝඩයා කියන්නේ වෙන එක්කෙනෙක්ට. ගල් ටික කඩාගන්නේ මම. ඔන්න ඒ ආකාරයෙන් මම ගල් ටික කඩා ගන්නවා. පැනගෙන කැංගරුවා වගේ ගිහිල්ලා අපි ළඟා වෙනවා crafting table එක ගාවට. ඔන්න ඒ ආකාරයෙන් එක ක්ලික් කරා. ක්ලික් කරන්න බෑ ටච් කරා. ඊට පස්සේ අපි හදා ගන්නවා ගල් කට්ටක්. දැන් මට ෂුවර් එකට හිතෙන්නේ කෝටු කැලි මදි ඇති. අපි ඊට පස්සේ නැවත කෝටු වල බහිනවා. කෝටු කැලි හදාගෙන පොරවක් හදා ගන්නවා. පොරව දෙයක් හදුන කමන්නේ. සවලක් හදා ගන්නවා. මේක තමයි උදැල්ලක් හදා ගන්නවා. මේක කඩා ගන්නවා. ඊට පස්සේ සත් සංහාරය පටන් ගන්නවා. බැටළුවෝ ඉන්නවද? බැටළුවෝ ඉන්නවා. එකෙක් හරි තාම කරුවල් දැන්
අතන මොකක් හරි පේනවා. මගේ යටිහිත කියනවා යන්න කියලා. ඒත් මගේ හදවත කියනවා යන්න එපා කියලා. අතන මකුළුවෙක්ද කොහෙද ඉන්නවා? යනවද ඉන්නවද? හදවත කියන දේ අහලා හුඟක් දේවල් හරි ගිහින් තියෙනවා. පස්සේ වෙලාවක යනවා. ආව් හදවත හරි තමයි. දැන් කරුව වැටෙනවා. තව බැටළුවෙක් කොහෙන්ද ඉන්නේ? බැටළුවෙක් අනේ ප්ලීස්. මට බැටළුවෙක් කියලා ගන්න සද්දයක් ඇහුණා. බැටළුවෙක්ද හරකෙක්ද දන්නේ මට හිතෙන්නේ මට කන්ට වෙයි වගේ. කවන්නේ කෑවට මොකක් හරි හේතුවක් හින්දා මට හිතෙනවා කන්ට වෙයි කියලා. බැටළුවෙක් සෙට් වුණොත් නම් හොඳයි. ලොම් දෙකයි ඕනි. අතන ඉන්නේ සුදු පාටට බැටළුවෙක් නෙවෙයි. ඇට සැකිලි සොල්දාදු. අතන මට එළියක් පේනවා. බැටළුවෙක් හොයාගෙන යනවා. ඇට සැකිලි දුන්නා එක්. ඇට සැකිලි දුන්නා එක්. අයියෝ විදිනවෝ. මේක හරියන්නේ නැහැ. සටන් කරන්න. ඉන්නේ විදින මැරෙන්න බෑ. හරි. සටන් කරා ගත්තා දිව්වා. එළිය තියෙන පැත්තට දුවන්ට වතුර දුවමු මිතුර දුවමු කාලේ නාව ගාව තැවිලි නැත සමාව. ඔන්න එහෙනම් එළිය පේනවා. wait a minute මෙතෙන්ට කොහොමද ක්‍රාෆ්ටින් එක පස්සේ හිතන්න ක්‍රීපර් අයියා එපා. මං කිව්වනේ මම මැරෙයි කියලා. අන්න පළවෙනිටම ෂොට් බයි ස්කෙලිටන්. හදවතින්ම සතුටුයි. ටිකක් වෙලා ගියේ නෑ. මහ ලොකුවට මයින්ක්‍රාෆ්ට් පොතේ පළවෙනි නීති ටික ගැන කතා කරා. එහෙනම් ඉතින් අපි නැවුම් ආරම්භකින් ආයෙත් නැගිටිමු. නමුත්ස් ඔන්න ආකාරයෙන් රිස්පෝන් කෙනෙක් එවුවා. what the hell මොකද්ද මේ? මං හරි නර කැලෙන්න ඕනේ. ඒයි මේ මං හිටියේ කැලෙත් නෙවෙයිනේ. මොකද්ද මේ? දොරවහම කොහොමද? දොරක් නේද? නෑ දොරක් නෙවෙයි. අනේ දොරක් තමයි. එහෙනම් ඇහෙන්නේ නැත්තේ? වැහෙනවා මට පේන්නේ. ඒක 아무තු දොරක්. මොකද්ද බම් මේ? මේ ඌර කවුද කියලා නම් මම දන්නවා. උට පණ නැතුව ඇති. අපරසිරි. ඌ කෝට්ටක්. හරි. ඌ කෝටු මිනිහෙක්. මම ඊට කලින් මූ දැකලා තියෙනවා. උගේ ඔළුවේ තියෙන එක තමයි අවුල පොඩ්ඩක්. මොකක් හරි අద్භූත හස්තයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ නැති මොකක් හරි අර මොකෙද්ද අස්පෙක්. මෙතන මට බහින්න බැරිද? බෑ වගේ එකක් තියෙනවා. පස්සේ වෙලා කඩන් යම්. මම දන්නේ සාමාන්‍යයෙන් මයින්ක්‍රාෆ්ට් ඇඳවල් තියෙන්නේ. ඒත් මේකේ තියෙන්නේ පැදුරු જાතියන්නේ. කවන්නේ පැදුරු නෙවෙයි ගොම ගොඩක් හරි දැන් නිදාගන්න ඉත තියෙන්නේ. මාස්ටර්ස්ලා ඉන්නවලු මොස්ටර්ස්ලා. මොකක් හරි අద్භූත හස්තයක් ආයෙත් ක්‍රියාත්මක වෙයිද? මං හිතනවා මට ඒ සොම්බියව මරන්න පුළුවන් වෙයි කියලා. මෝඩයෝ දෙන්න මෙහෙට යන්න. මෝඩයෝ ටික මෝඩ සොම්බියෝ ඒ උඹලගේ වසංගතේ නම කියපන් මට ඒක හදාගෙන මට ඒකට ආයෙත් ඉන්ජෙක්ෂන් එකක් දාන්න. මෝඩ සොම්බි නිදාගන්න දෙන්නේ නැහැ පාඩුවේ මිනිස්සෙට. මෝඩ සොම්බියෝ ටික මොකද කවුද ඒ සද්ද දාන්නේ? ඔන්න ඔය කාර්යය දැන් නිදාගන්න පුළුවන් මට හිතෙන්නේ. තාම දෙන්නලු මේ විලේජ් කෙනෙක් කොහෙන්ද මෙතන කඩපාත් උනේ? මට හිතෙන්නේ මයින්ක්‍රාෆ්ට් වලට චුට්ට දැන් පිස්සු හැදෙනවා. නැත්තම් Java මොකක් හරි සීන් එකක් මගේ බෙඩ්රොක් එකටවත් පස්ස බැවිලාද? කම්පියුටරේ Java ගහන කට්ටිය මට පොඩි කමෙන්ට් එකක් දාන්න. Java එකේ මෙහෙම එකක් තියනවාද කියලා. නැත්තම් බෙඩ්රොක් ගහලා මෙහෙම දෙයක් හම්බෙච්ච කවුරු හරි මට කමෙන්ට් එකක් අප්පට සිරි දැන්නේ දැක්කේ සොම්බි අර මේ අර එන්ඩර් ඩ්‍රැගන් කියන එකාගේ ඔලු මං හිතුවේ එන්ඩර් ඩ්‍රැගන් එකයි නැත්තේ කියලා. අනිකුගේ ඔලුව හම්බ වෙනවද? දන්නේ නැහැ. මං ගහලා නැති හින්දා මං දන්නේ නැහැ. අර ඉන්නේ පුපුරන බෝම්බයි ඇටකට දුනවා යා.
උඩ ඉන්නේ කාගේ ඔළුව මගේ වගේනේ කමන්නේ අහබු සුදුවීමක් මට එළි වෙනකන් නිදා ගන්න දෙන්නේ නැතිද දන්නේ මේ කට්ටියනේ මන් දැක්ක එතන ආයෙත් නැගිටිනවා කියලා තියෙනවා සොම්බියෙක් කවොත් කාලේ නාව ගාව තැවිලි නැති මට දෙන්නේ එක අමුතු ආකාරයේ විලේජ් එකක් දුවන්ඩ පණ එපා කියලා දුවන්ඩ පණ කණ්ඩද පණ එපෝ මට පණ එපෝ මගේ පණ මට එපෝ හරි මන් දැන් ආයෙත් කැලෙන් හැරුණොත් හොඳ නෑ මට මේ ගම මොකද්ද කියලා බලන්න ඕනේ නෑ යා හොඳ මගේ ජීවිතේ මම බේර ගන්න ඕනේ ඔය විලේජ් එක වල්ලා ගන්න මටවත් දෙන්න අම්මා ඉතින් අන්තම් වැඩ දාන්න හොඳ බේරුණා කවන්නේ විලේජ් කාර්යය මරුණට මම මැරෙන්නේ නැතුව මොකද අනේ මේ මෝස්ට් පාටියක්ද මට හිතෙන්නේ මේ මෝස්ට් පාටිය දැම්ම ඉවර වෙනකන් නැති වෙයි මොකද මේ අద్භූත හස්තයන්ගෙන් සිද්ධ වෙන්නේ අద్භූත හස්තය විසින් මේ රැගෙන ආවේ මම කුමක් සඳහාද මේ කුමක්ද මේ ස්ථානය කුමක්ද ඇත්ත වශයෙන්ම කිව්වොත් මම මේ ගැන මුකුත් දන්නේ නැහැ මට හිතෙන්නේ මම මේ වර්ල්ඩ් එක ක්‍රියේට් කරා කියලා දැනගෙන මේ කට්ටිය මොකක් හරි ගේමක් ගහනවා කියලා හැබැයි කවුරු හැදුවත් ලස්සනයි ලස්සනට හදලා තියෙනවා මොකද්ද ඇත්තටම මේ සිද්ධ වෙන්නේ නිදාගන්න දෙන්නේ නැහනේ මේ පැදුරු වල නිදාගන්න දෙන්නේ නැතුවේ සමහරකට මම බලමු අතන පෙට්ටි ගුහයක් තිබ්බ එතන මොකක් හරි නිදාගන්න අපිට දෙනවද කියලා හැබැයි නැගිට එක ගැන තමයි මට පුදුම හරි ඇවිද ඉඳලා හම්බුණා නම් කමන්නේවත් නෑ කියමු සමහරක් විට මේකද දන්නේ මයින්ක්‍රාෆ්ට් වල දිව්‍ය ලෝකෙ කියන්නේ අර නෙදර් එක රතු පාට එතන ඒක අපාය වෙන්න ඇති මේක දිව්‍ය ලෝකෙ වෙන්න ඇති ඇති අන්තම් අපි නිදාගත්ත මයින්ක්‍රාෆ්ට් දවාලේ බයක් නෑ දවාලේ බයක් නැතුව ඕන දෙයක් බාන්න පුළුවන් බලමු මොකක් හරි අපිට ගන්න පුළුවන් වටිනා කියලා දෙයක් තියෙනවා කියලා නෑ ලොකුවට පෙට්ටකම නම් හදලා තියෙනවා මොනවා වුණත් මේකේ ඉන්නේ යක්කු වුණත් මේකේ ඉන්නේ මිනිස්සු වුණත් මට කියන්න තියෙන වචන දෙක තුනයි පාට්ට හිඟන්නු මොනවද මේ දුම් දාන දේවල් තියෙන්නේ දුම් දාන්න හොඳ නෑ මොනවත් මේකට දාන්න බෑනේ මට හිතෙන්නේ අద్භූත සත්වයා එයාගේ මද්ද්‍රව්‍ය සාදා ගන්න ස්ථානේ බලමු ඔළුවට දොරින් ඔළුව දාලා ස්කෙලිටන් කෙනෙක් මෙයාලා ස්කෙලිටන්ලට වන්දනා කරනවා කියන්නේ ඒ කියන්නේ ස්කෙලිටන් මාව අරගෙන ඇවිල්ලා තියෙනවා මං මැරුණෙත් ස්කෙලිටන් කෙනෙක් අතින් ඒ කියන්නේ මේක අපිව අරගත්ත වන්දනාකාරයක්ද මේකට එරෙහිව සටන් කළ යුතුයි ඒ සටන රෙකෝඩ් ගන්න ඕනේ ඒ සටන මං කරන්න ඕනේ මාව මේක හිර කළා කියන්නේ මට හිතෙන්නේ අපි බිත්තියක් කාරගෙන හරි එළියට ගිහිල්ලා මේ සටන සටන කරලා අපි මේ අద్භූත ස්ථානයේ තියෙන අద్භූත බලවේගය හා අద్භූත හස්තයන් විරුද්ධව සටන් කරලා අපි channel එකේ ඉන්න මගේ subscribersලා කණ්ඩායමක් වශයෙන් අපි මේ සටන දියන්න ඕනේ එහෙනම් ජය වේවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු